කවුරුත් හිතුවේ යසෝදරා නිසා මේ භූමිය සැලී යන බවයි. ඇයගේ යසෝරාවේ හැම තැනම පැතිරිලා යන හේනොත් ඇය යසෝදරා වුණා. ඇයගේ රූපය අඹන ලද රන්රුවක් වගේ බැවිනොත් ඇය බිම්බා දේවී වුණා. බිම්බා දේවී යසෝදරා. ඒ යසෝදරා උත්තමාවිය, ඒ යසෝදරා කුමරිය මහා බෝධිසත්වයෝ මිහින් සඳක් වගේ වැඩෙද්දී යසෝදරාවත් සඳක්සේ වැඩෙනවා. පංච කල්යාණයන්ගෙන් යුක්තයි. ඒ යසෝදරා අවුරුදු 16 දී මහා බෝධිසත්වයෝ සිදුහත් කුමාරයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දවසේ ඒ යසෝදරාවට තමයි මහා බෝධිසත්වයන්ගේ අතේ තිබුණ මල් මාලාව පැළඳුනේ. පින්වතුනි, යසෝදරා උත්තමාවිය කියන්නේ කවුද කියලා මං කිව්වේ තේරෙන්නේ පිරිනුවම් පාණ්ඩයක්දී. තවම මේ කතාවක්. තවම මේ ජීවිත කතාවක්. ඇගේ ගුණ කඳ ඔක්කොම ඉස්මතු වෙන්නේ පිරිනුවම් පාණ්ඩේ. ඊට පස්සේ ඒ සිදුහත් කුමාරයන් දුටු සැනින් සංසාරේ ආදරේ සෙනෙහසමත් වුණා. සිදුහත් කුමරටුද යසෝදරාව දුටු සැනින් සසරක ආදරේ සෙනෙහසමත් වුණා. ඒ යසෝදරාවන් ඇත්තටම පින්වත්නි යසෝදරාවන් පිනිස නෙවෙයි මේ ශිල්ප දක්වන්න ඕනේ. මහා බෝධිසත්වයන්ගේ යසෝදරාවන්ට හිත ගිහිල්ලත් ඉවරයි. යසෝදරාවන්ට මහා බෝධිසත්වයන්ගේ හිත ගිහිල්ලත් ඉවරයි. කුමරෙක් අභිෂේක කරනකොට අන්තම්පුරයක් තවත් ස්ත්‍රීන් මේ මාලිගාවට ගේනවා. රජවරු කැමති වුණේ සිදුවක් කුමාරයාට තව දියණිවරු දෙන්න ශිල්ප නැහැ කියලා. එතකොට තමයි අනේක විද ශිල්ප දැක්ුවේ. ඒ ශිල්ප වචනෙන් කියන්න බෑ. හේතුව අද කාලේ තියෙන යුද්ධ ශිල්ප ඒවා කිව්වොත් මේ තුවක්කු දැකලානේ මිනිස්සුන්ට පුරුදු. ඊතලෙන් කරන ශිල්ප, දුන්නෙන් කරන ශිල්ප, කඩුවෙන් කරන ශිල්ප, ශරීරයෙන් කරන ශිල්ප අද මිනිස්සු දැකලවත් නැහැ. මහා බෝධිසත්වයන්ට ශරීර ශක්තිය තිබ්බ මහා නාරායන සංඝාත බලය කියලා. ඇතුන් කෝටි 10000ක ශක්තියක්. මේ ලෝකේ ඉන්නේ මිනිස්සුත් කෝටි 700යි. මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා කඹයක් ඇද්දොත් මහා බෝධිසත්වයන්ට තියෙන ඇඟිල්ලෙන් මෙහෙම ඇදලා දාන එක විතරයි. එච්චර ශරීර ශක්තිය. ඉතින් මේ සරණ මංගල්‍ය සිද්ධ වුණා. ඒ සරණ මංගල්‍යයේදී මහත් වූ ආශ්චර්ය සිද්ධ වෙන්න ගත්තා. ඒ නිසා තමයි අදටත් මංගල්‍යයක් සිද්ධ වෙද්දී පෝරුවේ නගිනකොට ඒ යසෝදරා සිදුහත් කුමරුගේ ජීවිත කතා කියා අෂ්ටක කියා සිත් පතන්නේ. ඔවුන්ගේ සරණ මංගල්‍ය ආනුභාවයෙන් මේ ලෝකේ විවාහ වෙන යුවතිපතීන්ට දහස් ගාණක් යුවතිපතීන්ට ආශිර්වාද පිණිස. ඒ නිසා ඒ යසෝදරා උත්තමාවියගේ සරණ මංගල්‍ය විදිහටයි සිද්ධ වුණේ. මාලිගාවේ වාසය කරනවා. මාලිගාවේ වාසය කරද්දී 40000ක් ඉඳලා තියෙනවා මාලිගාවල සිදුහත් කුමාරයාට උපස්ථාන පිණිස අභිරූපී දර්ශනීය රාජ කුමාරිකාවෝ 40000ක්. ඒ 40000 අතරින් වෙනම තරු අතර සඳ මණ්ඩල පේනවා වගේ වෙනම යසෝදරාව පේනවා. අපි අහලා තියෙන්නේ නම් යසෝදරා ගැන මෙහිමයි. ඒ තමයි සක්දිවිඳුගේ බිසවේ ඉන්නවා. ඇගේ නම සුජා. සුජා දෙවඟනට වැඩිය ලස්සනයි කියනවා යසෝදරා. සාමාන්‍ය සක්විති රජ කෙනෙක්ගේ බිසව තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව. ඇය මනුස්ස ස්වභාවයේ ලස්සන ඉක්මවලා ගිහිල්ලා දෙවියන්ගේ ස්වභාවයට පැමිණිලා නැහැ. ඒත් යසෝදරා සුජා දෙවඟනට වැඩිය ලස්සනයි කියනවා. ඒ නිසාම කාටවත් එකපාර බලන්න බෑ. වැඩියෝ නෑ. අද කාලේ මිනිස්සෙක්ගේ අතින් නිර්මාණය වෙච්ච යසෝදරා රහත් තිරණියගේ ප්‍රතිමාව මෙච්චර ලස්සන නම් සසරේ කරන ලද පුණ්‍ය පාරමිතාවෙන් හැදුන ඇයගේ රූපකාය කොච්චර සුන්දර ඇතිද? කොච්චර සුන්දරයිද කියනවනම් පිරිමියෙකුට ඇහැක් කරලා එකපාරෙන් බලන්න බෑ.
ඒ ලස්සන වගේම තේජස තියෙනවා. හැදි දැඩි පුරුෂයෙකුටවත් බෑ කියනවා යසෝදරා දිහා එක ඉල්ලේ බලන්න. එච්චර ලස්සනයි තේජසයි.